සුබ දවසක් ඔයාලට කොහොමද මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොටි දවසකින් වීඩියෝ එකක් කරෙත් නැහැ. ඉතින් මේ දවස්වල පොඩි වැඩ කරනවා ගෙදර හින්දා සේල් එකක් දාන්නත් පෙචිත් දැන් ටිකක් පව් කරා. මොකද අර හුණු කැපුවාම ටිකක් අර සොදුවට වගේ පැලවට හිටිනවනේ. ඉතින් තාම වැස්සක් හරි වැසිලා තින්නේ මේ පැලවල ඒවා තියෙනවා. ඉතින් හිතුවා ටිකක් පරක් වෙලා හැමදේම කරනවා කියලා. ඉතින් මම අද මගේ පැන්ටාස් පාත්තිය තමයි පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පැන්ටාස් එක එයා ගොඩාක් උසයි. ලොකු ගහක් තියෙන්නේ. ඉතින් මෙයාගේ තමයි කපලා මම පැලපුව කරන්නේ. මේ දවස්වල තාම මුකුත් කරේ නැහැ. මේ තේ ලස්සන මේ දහස්පති එක මේකේ තැඹිලි පාට මල්ලේ නිකන් අත පාට වගේ ෂේඩ් ටිකක් යනවා. ළඟේ තමයි යාළුවා හැදුවේ. මම විතර ඔක්කොම පැන්ටාස් තමයි හිටවලා තියෙන්නේ. මේ අනිත් පාට පැන්ටාස් එක. මේ අතන දෙන සුදු පාට එක. මේ පැන්ටාස් එකක් තමයි. මේ ඉතින් රතු පාට වදමල් එක පොකුරු වදමල් එක අපි පැලයක් දාලා හදාගත්තා. මොකද මේක හරි හොඳයි කියලා බෝඩ් එහෙම. ඒ හින්දා පැල කීපයක්ම හදාගත්තා මම. මෙතනක් තියෙනවා මේ පැලයක්ම. අතු ගෑන පැල කරගත්ත දැන් පැල වෙන්න. පැල වෙලා ඒක හොඳට. මේ ඉතින් රතු පාට එක. මේ ඉතින් මෙතන ලොකුට මම පැන්ටාස් හදලා තියෙනවා. මොකද මේකෙන් තමයි මම කපාගෙන හදන්නේ. දැන් මේ වදමල් අතිනම් මල් දෙනවා මේ. ඒක මල් දෙනවා දැන්. මේක මම මේ ගෙනල්ලා හදාගත්ත අතු දෙක එකත් එකනේ ඒකත් අතු දෙකක් වෙලා. මම හරි ආසයි මේක උසට යනවනේ උසට හදා ගන්න ඕනියා. මගේ බයල් පහුරු වල මේ තියෙන්නේ. පෙරේද මල් තුනක් තිබුණා. ඒක තමයි වීඩියෝ එකක් කරලා ගන්න දැම්මේ. ඉතින් මම මේ පරණ රැක් එක තමයි මේවා හදාලා තියෙන්නේ. මේ මෙතන මුල තියෙන මෙතන මේ රැක් එකක් පරණ. ඉතින් අපේ මහත්තයා පොඩි කාලේ මේක ඉදිරි දාලා තිබ්බා. ඉතින් මම ඒක කරන් මේව දාගත්තා. දැන් මේ රැක් එක වටේට බාල පහුරු වල යනවා. මේ අන්තෙන් දලුත් එහෙම දාලා හැදෙනවා එයා. මේ ළඟදී මල් තිබ්බා. ඉතින් අද උදේ කිව්වොත් ඉතින් හැමසෙනකොට වැටෙනවා. මෙතනත් මගේ දී කූල් වර්ග තමයි තියෙන්නේ. මේ දිගටම. ඉතින් අර පොඩි වැඩක් කරන හින්දා හැම දෙයක්ම එහෙට වුණා මේ දවස්වල පෝච්චි. එහෙම තැනම. මේ තියෙන මගේ මාළු ටැංකිය. ඉතින් මෙයාගේ මේ දැන් මේ දවස් 6ක්වත් නැහැ මේ අස් කරලා පැල්ලක් දාලා බලන්නකො මේ දැන් හොඳට අවු වෙනවා. ඒ අවු හින්දා වෙන්න මම හිතන්නේ ඉක්මනට දියසෙල් බැඳෙනවා. දැන් ආයෙ හෙටවත් අස් කරන්න ඕනේ. අද නඩියා වැස්ස වගේ. මාළු ගොඩාක් ඉන්නවා. ඉතින් මම මාළු ටැංකිය වටේට පැන්ටාස් ලොදි කුරු තිබ්බා මෙන්න මේ වගේ ලස්සන්ට. මේ තියෙන ලස්සන වැලි ලස්සන නවතර මට මතක නැහැ. මේකේ මම ඔක්කොම දම් පාට එන්නේ. තාම පිපුන්නේ ළඟ තියෙන මල්ලේ. මේ තියෙන තුල්සි වර්ග දෙකක් තියෙනවානේ. එකක් විශ්ව තුල්සි අනිත් එක ලක්ෂ්මී තුල්සි. මේ තේ විශ්ව තුල්සි එකේ මෙන්න වගේ දම් පාටයි මේ අත්ත. මේ හරි දම් පාටයි. මේකත් විශ්ව එකක්. ලක්ෂ්මී තුල්සි සුදු පාටයි. මේ තියෙන එක අපේ මේ ගස්වල ටිකක් මේ සත්තු ඇවිල්ලා පොළ මේව කරනවා. මේ තියෙන එක හරි සුවඳයි මේ තුල්සි එක. මේකේ මේ ඇට වැටෙනවානේ. මේ ඇට වැටෙනවා. වැට්ටා මේ ඇටේ තමයි ඉතින් පැලවෙන්නේ. ඉතින් පැල්ලන් ඉතින් නැති වෙන්නේ කවදාකවත්. මෑන්ටිය කුසයි. ගේ ඉස්සරහා ඉතින් හිටවල තියෙන්නේ හල්ලු. හොඳයි කියන ගේ ඉස්සරහට මෙයාම. මේ ඉතින් චූටියට මේව පැල කරගත්තාම ඉතින් හැමතැන වැටිලා පැලවෙනවා. ඉතින් මේතර මම මේ සීල් දාන ගියාපු පැය ටිකක් තමයි මේකේ වර්ග තුනක් තියෙනවානේ. රෝස පාට, තද රතු පාට, රතු පාට එක මේ තියෙන්නේ. ටිකක් කොළ පාට වැඩි එක. මේ වර්ග තුන මම පොඩි අතු කරු දැමලා ඒවත් පැලවෙලා. මේ අර මං කියපු දාස්පති එක. ඒකත් මැදින් දැම්මා ලස්සන්ට. මේ තියෙනවා ඒව විලම් හිටුවා. දැන් දළු දාගෙන එනවා. මේක රතු වැඩි.
මේ රතු පාට වැඩි යාගේ. මේ රතු පාට අඩුයි. ඉතින් මේ තියෙන මගේ ලස්සන පැන්ඩාස් එක. ඉතින් යාව වැදින් දාලා මම මේ පෙන්සල් මේ වයිට් ප්‍රින්සස් එක මේ තියෙන්නේ අර නිකන් ෆ්ලෑෂ් එකක් වගේ වෙන ප්‍රින්සස් එක ඒක. ඒ තුන පැත්තෙන් දාගත්තා. ඉතින් අනිත් ඔක්කොම ටික පැන්ටාස් තමයි මෙතන පාට හතම දාලා තියෙන පොයිෂ් වලට. පහුගිය දවස් ටික සමල්ලියෝ එහෙම මෙතන තමයි. ඉතින් දැන් ඒවා නැහැ. ඒ ඔක්කොම අතු කැපුවම ආයෙත් අලුතෙන් එන්න. ඉතින් ගොඩක් මේ වීඩියෝ එකක් දැම්ම මෙතන නිකන් උනාට ටිකක් වීඩියෝ එකක් දාන්න හිතුනේ. පරණ බේසමක් අහුණා. ඒ බේසමටත් දැම්මා දීකෝලු ටිකක්. හැම් පාටකින් වගේ දැම්මා. රෝස පාට. ඊට තැඹිලි පාට. තාමක මල් නැහැ. වෙන පොකුරු එක. මේ සුදු පාට තියෙනවා. වෙන දම් පාට. මේ පොකුරු තැඹිලි පාට එක. මේ තරි අමුතු ලස්සනක් තියෙන ගහක් තමයි. මෙහෙම දිගට අත් ඇවිල්ලා මේ අත්ෙන් තමයි මල් එන්නේ. මෙන්න මේ වගේ. ඉතින් මම පැල දෙකක්ම දාගත්තා මේ අනිත් එක. මේ පූච්චි නම් තාම මුකුත් හිටෙන්නේ නැහැ. මෙන්න මේක. මගේ අර තිබ්බනේ මේ බෝවිචිය මේ පූච්චි වල තමයි බෝවිචිය ගස් මම බිමට දැම්මා. බිමට දැම්මට පස්සේ සවුත් වුණානේ. බෝවිචිය පැත්ත දෙකම දම් පාටයි රෝස පාටයි. දම් පාට සුදු පාටයි. දැන් ආයෙ පැල දෙක ගැන අලුතින් හදා ගන්න ඕනේ. මෙතන තියෙන්නේ හෙන්දරික්කා. හවස තමයි ඉතින් බුදු පහන් තියන්නේ යාල ඕනේ වෙන්නේ. මේ මං අලුතෙන් ගත්ත පැන්ටාස් එක. එයාගේ ඉතින් ලස්සන මල් එනවා බලන්නකෝ. හරි ලස්සනයි මේ මල. මේ තවත් වර්ගයක් මම වීඩියෝ එකක් කරා මේකනේ. පුංචි ගහ මේ ළඟ දිගෙන ආවේ මල් දෙවිල්ල මෙන්න මෙහෙම. ඉතින් මම මේ 8:00 තමයි මේ වීඩියෝ එක කරන්නේ. උදේ පාන්දර පොඩි පැස්සක් ගියා එකයි ගස් ඔක්කොගේ තෙමිලා තියෙන්නේ. මේත් වගේ අනිත් පැන්ටාස් එක. මේ දම් පාට එක. මේ රෝස පාට එක. මේ සුදු පාට එක. මේ වර්ගයක් තමයි ඉතින් මගේ මම ඉස්සරහට පේන වර්ගේ. ඉතින් මෙතන ටික තියෙන්නේ ඕකිඩ් වර්ග ටික. මේ ඕකිඩ් එක ටිකක් අමුතුයි. යා මේ වගේ. මේක තනිකර කහ පාට එක. උදේ ඉරව්වත් එක්ක චෙච්චර පැහැදිලි එන්නේ ලස්සනට. ඉතින් මම මේ පෙරේදී කරන තියලා තියෙන මගේ කැලතිය වර්ග ටික. මොනවාම. ඉතින් ඇදේ තමයි තියලා තියෙන්නේ කරන එක කෙලින් යනවා. මෙහෙම. ඉතින් තාප්පුරු තියලා තියෙනවා මල් දෙන වර්ග ටික. මේ කී මම අකි පැන්ටාස් එකනේ. එයාගෙන් තමයි මම අත බෝල් කරගන්නේ. හරි ලස්සනයි යා. මේ තවත් වර්ගයක්. මෙන්න මෙහෙම මල තමයි යන්නේ. මේක මට තෑග්ගකට හම්බුන එකක්. මේ තියෙන කපාලිය ගහක් පොඩි අත්තක් ගහලා හදාගත්තේ තාම මල් වල නැහැ ඉතින්. ඉතින් ගොඩ නිලුම් පැලත් එක මෙතනත් තියලා තියෙන දිගටම මගේ මේ කැලතිය ටික තමයි හොම දිගටම. දෙපැත්තේ දිගටම තිබ්බා. මම තාම අතු ගාලා නෙමෙයි ඉන්නේ මම උදේ වීඩියෝ එක කළා. ඉතින් මේ දෙපැත්තේ මෙහෙම තියෙනවා. මේ දෙපැත්තේ මෙහෙම තියෙනවා. මේ දෙනන්නේ බටර්ෆ්ලයි ඔරෙන්ජ් කලර් ටික. මේ පිටෝ තියෙනවා. ඒක සුදු පාට ඇතින් තියෙන්නේ රොටි වයිට් කියන එක නේ. මෙතන තියෙන දීකුළු පොකුරු එක. ඉතින් ඒක ඔක්කොම කරලා තමයි අතු ගන්න. ඉතින් පොඩි පොදයක් හින්දා අතු ගෑවෙන ඉතින් වීඩියෝ එකක් කරලා මින්නම හිතුවා. මේ තියෙන්නේ දම් පාට පොකුරු එක. මෙයාගේ පළවෙනි තියෙන්නේ මෙන්න මේ වගේ පණක්. ඊට පස්සේ තමයි ආ පොකුරු එන්නේ.
මෙන්න මේ වගේ ඇට තියනවා නේද ඇවිල්ලා දී කුඩ වල. අන්නේ ඇට ටිකක් බෝර කරගෙන සමායට මේ වගේ මේ වින මේ ඇටේ පුපුල වෙන ඒවා සමායට වෙනින් පාටක් වෙන්න පුළුවන්. පෙලක් ගඩ උගන් දැක්ලා ඇති පෙලක් මේ පුංචි දී කුඩු පැල තියෙන බිම එහෙම පෙරවෙලා. සමායට ඒ බීජයෙන් අපලක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක වෙනම තියලා හදාගන්න. මොකද මේවා නිකන් ස්වභාවිකවම පලාගෙන ඉවරලා අපිට බීජ වලින් අට දෙනවා. ඒක ලස්සන මඩියක් හදාගන්න පුළුවන් උගලන්ට. ඉතින් මම නම් පරාගණය කරන්නේ නැහැ. ඒත් මේ මට මම දැකලා තියෙනවා ගස්වල. මේ චූටියට එන්න. මේකට තමයි. ඉතින් කොයි දවසකින් වීඩියෝ එකක් කරගෙන ඉතින් හින්දා පොඩි වීඩියෝ එකක් දාන්න හිතුනේ. ඉතින් එහෙනම් ගිහලා එන්න පරිස්සමෙන් එන්න ඉක්මනටම සේල් එකක් අරන් එන්න. මේ දවස්වල කොහේවත් ගිහින් පැල ගේන්න. සේල් දාන්න පැල මදි. තාම මිස්කිනේ පැල ගොඩාක් ඕඩර් කරලා තියෙන තාම ගත්තේ නැහැ. ඉතින් මිස්කේ පැල ටික ගත්තට පස්සේ තමයි ඉතුරු පැල ටික දාලා සේල් එකක් දාන්න වෙන්නේ. ඉතින් ගිහලා එන්න. පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන සියලු දෙනාම. බුදු සරණයි. සුබ දවසක් ඔයාලට.